කොහොමද ඉතින් ඔයත් නිතරම ෆ්‍රිජ් එක ගාවට දුවලා යන කෙනෙක්ද? එන්නකො මං හේතුව කියන්න. ඉතින් ගොඩක් කලාවට අපි ෆ්‍රිජ් එක ගාවට නිතරම දුවලා යනවා මොනවා හරි එකේ කෑම ඇති කියලා. හැබැයි ඒ යනකොට අපි ගොඩක් කලාවට දන්න දෙයක් තමයි මේක ඇතුලේ දැනටමත් කන්න මුකුත් නැහැ කියලා. ඒ දැනගෙනත් අපි නිතරම ෆ්‍රිජ් එක ගාවට ගිහිල්ලා ඇරලා බලනවා. ඉතින් එහෙම කරන්නේ අපි ඇත්තටම මැජික් එකකින් වගේ මේක ඇතුලේ කෑම මොනවා හරි තියෙයි කියලා හිතලාද? ඇත්තටම ෆ්‍රිජ් එක අපි ඇරලා නිතරම බලන්නේ ඒකට හේතුව තමයි අපි අපේ තියෙන ස්ටෑන්ඩඩ්ස් අඩු කරගන්නවා. ඒ කියන්නේ පළවෙනි පාරට ඔයා ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා බලනවා. බලලා හිතනවා කන්න දෙයක් නැහැ නේ අපෝ මේකේ කියලා. ඊට පස්සේ දෙවෙනි පාරට ෆ්‍රිජ් එක ඇරලා බලනවා. අනේ මේක ඇතුලේ පාන් කෑල්ලක්වත් තිබ්බනම්. ඊට පස්සේ ෆ්‍රිජ් එක වහනවා. ඊට පස්සේ තුන්වෙනි පාර එනවා. අඩුම ගානේ මේකේ කැරට්ටලයක්වත් නැද්ද? එහෙම බලලා වහනවා. ඉතින් මෙහෙම කරනවා. ඉතින් අපි ගොඩාක් වෙලාවට ෆ්‍රිජ් එක ඇරලා බලන්නේ කෑම තියෙයි කියලා හිතාගෙන නෙමෙයි. එහෙම කරන්නේ අපිට දැනටමත් කෑමක් මුකුත් හම්බුනේ නැති එකේ දුක නිසා අපිට ගැළපෙන කෑමක් මේක ඇතුලේ තියෙනවද කියලා බලන්න තමයි අපි නිතරම මේක ඇරලා බලන්නේ. ඒ කියන්නේ අපි නිතරම අලුත් දෙයක් තියෙනවද මේකේ කියලා ඇර බලනවා. ඇත්තටම ඔයා මේක දවසට 10 පාරක් විතර ඇර බලනවනම් මොනවා හරි කඩෙන් ගේන්න ගියා නම් තමයි හොඳ. ඉතින් මේක ඔයා ඊළඟ පාර ෆ්‍රිජ් එක ගාවට ගිහිල්ලා ඇරලා බලද්දී මෙන්න මේකත් පොඩ්ඩක් හිතන්න. ලෝකේ ඉන්න ගොඩක් මිනිස්සු ඇත්තටම කිසිම වැඩක් නැතුව කරන වැඩක් තමයි ඔය ෆ්‍රිජ් එක ඇරලා බලන එක. ඉතින් ඔයා විතරක් කරන දෙයක් නෙවෙයි යෝග. මේ වගේ වීඩියෝස් මං ඉස්සරහටත් ගොඩක් අරන් ඉන්න හිතාගෙන ඉන්නවා. ඔයා ඇත්තටම මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරලා like කරලා ඔයාට හිතන දේ කමෙන්ට් එකක් දාන්න යන්න. සුබ දවසක්.